ගහයි තියෙන්නේ. ඒ කලර් එකට ගහන්න. ඒකේ තියෙන කොටි හරිනවා. ඒක වැඩි. ඒ තරම් කාර්යයක් හැදිලා. මම පිටට ඉන්නකොට අපි අම්මා හදලා තියෙන ගහ. ඒක හිටට එතන පොහොර තිබ්බ නිසා හොඳට හැදුවා. ඒක පාරවද්ද පස්ස. ඒ තරම් පොහොර තියෙනවා. සාමාන්‍යයෙන් කොච්චි තියෙන පොඩි ඒකල නමුත් මේ කොච්චි ගහ ඒ තරම් සිද්ධියි. ඒ පාරවද්ද බලන්න මඤ්ඤොක්. ඒතර මේ මඤ්ඤොක් හදපුවා නෙමෙයි. මේ මෙතන තියෙන මේ පෙන්නන්නේ. එතන තියෙන මේ ලී හදන්න දාලා තියෙන ඒ වගේ නිකන් හැදිච්ච මඤ්ඤොක්. මම ඒ කොළ ටිකක් කඩාගත්ත මැල්ලුම් හදන්නේ. දැන් මම ඒ ටික සුද්ධ කරලා මේ හරිය සුද්ධ කරලා හදනවා. මේ බලන්න ළමයි එළබට. එළබට ගහ. මෙතන තියෙන ඔන්න දැන් හදිලා දෙවි. දැන් මේක තාම සතියක් දෙකක් යනකොට ලොකු වෙනවා. ඇත්තටම ගෙදරකට ඇති ඉතින් එක වේලකට දෙන්නවාද? ඒක මේක තියෙනවා දෙවි. අන්න ගෙඩි තියෙනවා. ඒ තියෙන්නේ එළබට. කොච්චර ගුණයිද මේවා? මේ හදපුවා නෙමෙයි නිකම්ම හැදිලා. ඒකෙත් එළබට තියෙන හැදිලා. ඒකෙත් ඇත්තට මර බලන්නකො දැන් ඉන්නට ගෙඩි තියෙනවා ඉතින් ඔය. මුදට මේ හදපුවා නිකන් නෙමෙයි ඉබේම පෙළවෙලා. ඒ තරම් පස. අපේ ලංකාවේ තියෙන කොච්චර සුන්දර රටක්ද නේ. ඉබේ හැදෙනවනේ. ආස හැදෙනවා. ඉතින් මම එන ආසාවෙන් ඉන්නේ දැන් මේ ගෙඩි ටික පැහිලා මේ ව්‍යංජනයක් හදාගන්න ඕනේ ඒකට. ඉතින් මේ කොච්චර හදාගන්න? මම බලන්න කොච්චර. මේ කොච්චර මේ ලස්සනට අල්ලන්න විදිහට කොච්චර තියෙනවා කිලෝ 1කට වැඩිය කඩා ගන්න. මම දෙක් හැදුවා. දැන් පොඩ්ඩක් කඩනවා ඒක. කඩෙන් ඇත්තටම ගේන්න ඕනේ නැහැ. සරකනේ කොච්චර මේ කොච්චර කලදාව දෙනවා ඒ හැමදාම කඩන්න ඕනේ. මේ ගහේ කොච්චර. ඒ තරම් කොච්චර. හරි ආසයි දෙනවා. මම රටේ ඉන්නකොට බලනවා ඉතින් තෝරන්නේ ඉන්නේ පුතාලා මට කියන්න ආසයි ඇත්තටම මේ හිම හදිනකොට උඩක් වෙනවනේ කිසි. තව දෙයක් පෙන්නන්න. ඉන්නක මාස්ටර්. පෙන්නන්න මේ අඹ ගහපු. මේ අඹ ගහේ අඹ ආරම රහක් ඉදනහම මීපැන්. අනිතර මීපැන්. වත්තුම රට පාටයි ඉදනහම ඒ තරම් රසයි. හරිම රසයි. එකක් ළමයි මේ බලන්න. මේ තමයි නීතිය. මේ නීතිය මම මේ කඩින් ගෙනාවා. නීතිය කොයි ටික අරගෙන දඬු ටික විතරක් හැදුවා. දැන් බලන්න මේ හදපු දඬු වල දැන් මේක හද කපන්න පුළුවන් ඔය. දැන් හද කපලා හදන්න පුළුවන් මේ මාළුවා. මේ මම මල් පෝච්චි වල දැම්මේ. මේ බලන්න එළබටු. හැම තැනම එළබටුද තිබ්බටුද ආයි විදුලි පව හැදෙනවා.